හලෝ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මම මේ කරන්නේ 9 ශ්‍රේණිය ආදරණීය දුවල පුතාලට මම කලින් දවසේ අප්ලෝඩ් කරපු වයඹ පළාතේ මැත්ස් පේපර් එකේ වයඹ පළාතට ලැබුණු ගණිතය පේපර් එකේ දෙවනි පාර්ට් එක තමයි අද කරන්නේ. මම කලින් දාලා තියෙන මේකට කලින් දාලා තියෙන රෙකෝඩින් එකේ ඔයාලට වයඹ පළාත දෙවනි වාර විභාගයට ආපු 9 ශ්‍රේණියේ ගණිතය පේපර් එකේ එක කොටසේ කෙටි ප්‍රශ්න 20 සහ දෙක කොටසේ පළවෙනි රචනා ප්‍රශ්නය මම ඉවර කරා. එතකොට අද එතන ඉඳලා තමයි පටන් ගන්න. කවුරු හරි කෙනෙක්ට කලින් වීඩියෝ එක හොයාගන්න බැරි නම් මගේ Maths with Amandi Bandara YouTube channel එකේ බලන්න රෙකෝඩින් එක තියෙනවා. සහ මම මේකේ description box එකේ දාන්න කලින් එකේ link එක. හරි එහෙනම් අපි වැඩි වෙලාව ගන්න නැතුව මම ටක් ගාලා මේ රෙකෝඩින් එක කරන්න try කරනවා. ඒ නිසා අපි යමු. okay. පුතා දෙවනි ප්‍රශ්නේ y සමානයි ඍණ 2x ධන 1 ශ්‍රිතය ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. මම ඔයාලට කලින් රෙකෝඩින් එකේ කිව්වා මේකේ පොඩක් සිංහල ප්‍රශ්නයක් තියෙනවා. ඒව ගණන් ගන්න එපා. y සමානයි ඍණ 2x ධන 1. පුතා අපි දන්නවා සරල රේඛාවකට සරල රේඛීය ප්‍රස්ථාරයකට සමීකරණයක් තියෙනවා. පොදු සමීකරණයක් තියෙනවා y සමානයි mx ධන c. එතකොට මෙයාගේ සමීකරණය තමයි y සමානයි ඍණ 2x ධන 1. එතකොට y සමානයි mx ධන c කියන සමීකරණයේ ඒ සමීකරණයේ y සමානයි mx ධන c කියලා කියන හැමෝටම තියෙන පොදු සමීකරණය. එතකොට ඒකේ m එකයි c එකයි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය වෙනස් වෙවි අපිට එක එක ප්‍රස්ථාර අඳින්න පුළුවන්. එතකොට මේ ප්‍රස්ථාරයට දීලා තියෙන සමීකරණයක් y සමානයි ඍණ 2x ධන 1 කියලා. හරි. මම කට් කරන්නේ නැහැ මේකේ. ඒ නිසා ස්කිප් කරලා බලන්න පුළුවන් ඔයාලට. එතකොට පුතේ දැන් අගේ වගුවක් ඔයාලට තියෙනවනේ. දැන් මේ අගේ වගුවේ තේරුම චුට්ටක් අපි බලමු ටක් ගාලා. දැන් මේ අගේ වගුවේ තේරුම තමයි හැම x කෙනෙකුටම එයාට අනුරූප y කෙනෙක් ඉන්නවා. මේ x ගේ එක වෙන වෙලාවෙ y ධන 5යි. x ඍණ 1 වෙන වෙලාවෙ y කවුද කියලා දන්නේ නැහැ. x බිඳුව වෙන වෙලාවෙ y ගේ 1යි. x ධන 1 වෙන වෙලාවෙ y ඍණ 1යි. x 2 වෙන වෙලාවෙ y ඍණ කියන එක තමයි මේකේ තේරුම. ඇයි මේක දෙන්නේ අපිට? අපි මේක පාවිච්චි කරලා තමයි ඛණ්ඩාංක මාර්ක් කරලා ප්‍රස්ථාරය අඳින්නේ. පළවෙනි ප්‍රශ්නෙන් ඔයාගෙන් අහනවා y සමානයි ඍණ 1 වන විට x සමානයි ඍණ 1 වන විට y ගේ අගය සොයන්න. x ගේ උත්තරේ ඍණ 1යි නම් y කීයද? ඒ කියන්නේ මේ කොටුව පුරවන්න කියලා කියන්නේ මේ x ගේ උත්තරේ ඍණ 1යි නම් y කීයද කියලා අහනවා. ඉතින් මේක ඔයාට ප්‍රස්ථාරේ ඇඳලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ දීලා තියෙන සමීකරණයට මේ දීලා තියෙන ශ්‍රිතයට මේ y සමානයි ඍණ 2x ධන 2 කියන කෙනාට පුතා ආදේශ කරනවා අපි ගිහිල්ලා මේ ශ්‍රිතයේ x සමානයි ඍණ 1. එහෙනම් x වෙනුවට දානවා ගිහිල්ලා ඍණ 1. එතකොට අපිට ඒ x ට ඍණ 1 දාපුවාම y ට එන උත්තරේ මොකක්ද කියලා. එහෙනම් රෝම ඉලක්කම් 1 ප්‍රශ්නාංක එක මම හදන්න යන්නේ දැන් මට පේනවා කියලා හිතනවා y සමානයි ඍණ 2x ධන 1 තමයි මේ ශ්‍රිතය මෙයාගේ සමීකරණය ඒකේ x ඍණ 1 වෙන වෙලාවට පුතා x දානවා ඍණ 2 ඍණ 1 ඍණ 2x කියන්නේ ඍණ 2 ගුණ කරන්න ඕනේ x ගේ. දැන් ඍණ 2 ගුණ කරන්න ඕනේ x කියන්නේ ඍණ 1 එක. ඒකට එකතු කරනවා එකක්. මේ ඍණ දෙවරක් 1 දෙවරක් එක 2යි ඍණයි ධනයි. එතකොට ධන 2 ධන 1 කියන්නේ පුතා උත්තරේ එනවා අපිට ධන 3යි. නම් y ගේ උත්තරේ 3යි. x සමානයි ඍණ 1 වෙන විට y ගේ පිළිතුර 3යි කියලා අපිට සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තියෙනවා සුදුසු පරිමාණයක් අරගෙන අපිට මේ ප්‍රස්ථාරේ ඛණ්ඩාංග තලයක අඳින්න කියලා. දැන් ගොඩක් වෙලාවට ඔයාලා මේකට කොටු රූල් පාවිච්චි කරනවා. කොටු රූල් පාවිච්චි කරන එක හොඳයි ප්‍රස්ථාරය අඳින්න. එතකොට අපිට හොඳට අඳ ගන්න පුළුවන්. දැන් මගේ ප්‍රස්ථාරේ පොඩ ඇදලා ඇති. මොකද මට කොටු රූලක් නැහැ නේ මෙතන අඳින්න. ඒ නිසා ඒකට ඔයාලා හැම වෙලේම මතක තියාගන්න ප්‍රස්ථාරය අඳින්නේ මේ පැත්තට y අක්ෂය යනවා. මේ පැත්තට x අක්ෂය යනවා. හරි. මෙන්න මේ වගුව දිහා බලලා තමයි අපි මේක අඳින්නේ. පුතා y ගේ ඔයා ගිහින් බලන්න මේ තියෙන y කුත් 5 3 1 ඍණ 1 ඍණ 3. ධන පැත්තේ ලොකුම ඉලක්කම ධන 5 නේද? ඒකයි මම 5ක් ඇත්තේ. දැන් ඔයා 6ක් ඇන්දොත් වැරදිද? එහෙම නැහැ. වැරදි නැහැ. හරිද?
වැඩියෙන් අඳින්න ඕනේ නැහැ ඉතින්. ගානට ඇඳාම ඇති. දැන් y ගේ ධන පැත්තේ ලොකුම ඉලක්කම 5. ඒකයි 5 යන්නේ. 5 4 3 2 1 එතෙන්ට සෙට් වෙනවා. එතකොට බිඳුව. හරි. දැන් ඔයාට ඉලක්ක හිස්තැන් තියලා අඳින්න බෑ. ඒ කියන්නේ දැන් මේ y දිහා බලන්න. ඔයාට පේනවා 5 ඉන්නවා 3 ඉන්නවා 4 නෑනේ. එතකොට 4 නැතුව 4 නෑ කියලා 5 ලියලා එතනට 3 ලියන්න බෑ. එහෙම ඒව කරන්න බෑ. පිළිවෙලට එන්න ඕනේ. හරි. බිඳුව. ඊට පස්සේ y ගේ ඍණ පැත්තේ ඍණ 3 තමයි තියෙන්නේ. බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 නිසා මම නැවතුවා. හරි. මම දැන් යන x ගේ පැත්ත බලන්න. x ගේ බලන්නකො ඍණ පැත්තේ උඩින් ඍණ දෙකක් වගේ තියෙනවා. එතකොට බිඳුව ඍණ 1 ඍණ 2. හරි. ධන පැත්තේ දෙකක් වගේ තමයි තියෙන්නේ. මම මේක තුනක් ඇඳලා තියෙනවා. ඕනනම් මකන්නත් පුළුවන් නැත්නම් තියන්නත් පුළුවන්. කොහොම හරි දෙකක් ඇඳලා නැති තුනක් ඇඳට. හරි. ඔන්න ඔය විදිහට බැලන්ස් කරලා මෙන්න මේකේ x අක්ෂයයි y අක්ෂයයි ඇඳ ගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ මේ අගේ වගුව මෙයාගේ ඉලක්කම් ගිහින් බලන්න ලොකුම ඉලක්කම කවුද කියලා බලලා ඒ ගානට ඇඳගන්න නැති. මතක තියාගන්න ඔයා කොටු රූල් පොතේ මේක අඳිද්දි මේ හැමතැනම පරතරය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ කොටු දෙක දෙක ඇර ඇර යනවා නම් කියන්නේ කොටු දෙක දෙක නම් ඔයාගේ පරතරේ තියන්නේ හැමතැනකම කොටු දෙක තියලා යවන්න. කොටුව යනවා නම් කොටුව තියන්න. හරි. අපිට අග්ගාලා දෙමු. රෙකෝඩින් එක දික් වෙනවා නැත්තම්. හරි. කොහෙන්ද බලන්නේ? අපි කණ්ඩායම් හොයාගන්නේ කොහෙන්ද? මේ අගේ වගුවේ. ඍණ දෙකේ ධන 5. x ගේ උත්තරේ ඍණ 2යි නම් ඒ වෙලාවේ y ගේ ධන 5යි. මෙන්න x අක්ෂය මෙන්න මගේ x ගේ ඍණ 2 ඒ වෙලාවේ y ගේ 5. මේ තියෙන්නේ 5. එතකොට මේ දෙන්න එකට සෙට් වෙන්නේ මෙන්න මෙතනින්. කණ්ඩායම්ගේ මාක් කරනවා. දැන් මගේ ප්‍රස්තාරේ කොට ඇද වෙන්නත් පුළුවන් ගණන් ගන්න එපා. ඍණ 1 ධන 3 x ගේ ඍණ 1 y ගේ ධන 3 මෙන්න මෙතනින් මේ දෙන්න සෙට් වෙන්නේ. මේ හරියට වගේ x ගේ බිඳුව y ගේ ධන 1 මෙන්න x අක්ෂය මෙන්න බිඳුව මෙන්න y අක්ෂයේ ධන 1 මෙතනින් තමයි සෙට් වෙන්නේ x ගේ 1 y ගේ ඍණ 1 x ගේ ධන 1 නේ x ගේ 1 y ගේ ඍණ 1 x ගේ 2 මෙන්න 2 y ගේ ඍණ 3 මෙන්න මේ හරියට තමයි එදෙන සෙට් වෙන්නේ දැන් අඩිරුවට තියලා ඔයාගේ සරල රේඛාව අඳින්න හරිම ලේසි මේක අඩිරුවල තියලා අඳින දැන් මට අඩිරුවලක් නැහැ කුලාන්තරම් ෂේප් එකේ මම අඳින්න බලන්න හරි ඇදයි ප්‍රශ්නයක් නැහැ දැන් ඔයාලගේ මේ වගේ ඇද වෙන්නේ නැහැ හරි දැන් ඔන්න ඔය වගේ අපි ප්‍රස්තාරයක් ඇඳ ගන්නවනේ අඩිරුවල තියලා හරිද ඔය වගේ ප්‍රස්තාරයක් ඇඳ ගන්නවා මම ඔයාලට කිව්වා නේද මෙන්න මෙතන මෙන්න මේ හිස් තැනට එන්න ඕනේ මේ ඉලක්කම ඇඳලත් ඕන බලන්න තිබ්බා කියලා කොහොමද දැන් x ගේ උත්තරේ ඍණ 1යි y කීයද ඔන්න මෙන්න x අක්ෂය මෙන්න x ගේ ඍණ 1 අපිට කරන්න තියෙන්නේ මේ x ගේ ඍණ 1 x ගේ ඍණ 1 වෙලාවේ ඔයා ඇඳපු ප්‍රස්තාර කෑල්ල එහෙමද ඔයා ඇඳපු මේ සරල රේඛාව කොතනින්ද ඍණ 1 සෙට් වෙන්නේ කියලා බලන්නකෝ ඍණ 1 කිවි මෙතනනේ හැප්පෙන්නේ මට ඕනේ x ඍණ 1 වෙන වෙලාවේ y ගේ උත්තරේනේ මෙන්න x ගේ ඍණ 1 කියලා මෙතන හැප්පෙනවා ඒ වෙලාවේ y ගේ උත්තරේ ගන්න මෙහෙට හැරෙන්න ඕනේ මේ y ගේ උත්තරේ මෙහි තියෙන්නේ මේ ඉන්නේ y ගේ උත්තරේ ධන 3යි කියලා හරි ඒ විදිහට අපිට බලලා ගන්න පුළුවන් ඕකේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 3 y සමානයි 3 සරල රේඛාව ඉහත කණ්ඩායමේ තලයේම අඳින්න. දැන් මම කියන විදිහට ඔය සිංහල හදාගන්න. y සමානයි 3 කියන රේඛාව ඉහත කණ්ඩායමේ තලයේ අඳින්න කියලා කියනවා. හරි. b ඉහත 2 හා 3හි ඔබ ඇඳි සරල රේඛා ඡේදනය වන ලක්ෂයේ කණ්ඩායම ලියන්න කියලා හදාගන්න. ඉහත 2 හා 3හි ඔබ ඇඳි සරල රේඛා ඡේදනය වන ලක්ෂයේ කණ්ඩාංකය ලියන්න. ඡේදන ලක්ෂයේ කණ්ඩාංකය ලියන්න කියලා ඔක ඊළඟ කැලේට එනවා. හරි. දැන් ප්‍රශ්න අංක 1 තමයි x සමානයි ඍණ 1 වන විට y යගේ එක අපි හෙව්වා. සුදුසු කණ්ඩාංක තලයක් ඇඳ y සමානයි ඍණ 2x ධනයක ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ඒක තමයි අපි ඇඳන්නේ. ඕනනම් අපිට පුළුවන් ඒකේ නම දාන්න. මොකද්ද මේ ඇඳපු කෙනාගේ නම? y සමානයි ඍණ 2x ධන 1. නෑ උඩින් උන්න ලියන්න පුළුවන්. y සමානයි ඍණ 2x ධන 1 කියන කෙනාට අදාළ රේඛාව තමයි මේ. ප්‍රශ්නාංක 3න් කියනවා y සමානයි 3 රේඛාව මේක අඳින්න කියලා.
පුතා y සමානයි 3 කියන එක කොහොමද දන්නේ? y ගේ 3 ඉලක්කම කපලා යන්න ඉලක්ක දෙන්න. y සමානයි 5 නම් y ගේ 5 කපන්න. x සමානයි 2 නම් x ගේ 2 කපන්න. හරිම ලේසියි. y සමානයි 3 කියන්නේ මෙන්න y අක්ෂය මෙන්න y ගේ 3 y ගේ 3 කපන්න නම් ඉර ගහන්න ඕනේ අනිත් පැත්තට. මෙහෙ එම ගහන්න ඕනේ. දැන් මෙහෙම ගියොත් කැපෙන්නේ නැහැ. මේක උඩින් වෙනවනේ. නේ? y ගේ 3 කපන්න නම් අපි මෙන්න මේ පැත්තට තමයි ඔය රේඛාව අඳින්න. මෙන්න මෙහෙම යන්න. මෙන්න මෙහෙම. y සමානයි 3 රේඛාව කියන්නේ මෙයාට. පොඩ්ඩක්වත් අමාරු නෑ. මෙයාට තමයි y සමානයි 3 රේඛාව කියලා කියන්නේ. y සමානයි 4 නම් 4 කපනවා. y සමානයි ඍණ 1 නම් ඍණ 1 කපනවා. y සමානයි ඍණ 3 නම් මෙහෙම කපනවා. x සමානයි ධන 3 නම් මෙන්න x අක්ෂය මෙන්න x ගේ ධන 3. එයාව කපන්න මෙහෙට අඳින්න වෙන්නේ. ප්‍රතිවිරුද්ධව. මෙහෙම අඳින්න වෙන්නේ. x ගේ 2 කපන්න මෙහෙම අඳින්න වෙන්නේ. x ගේ ඍණ 1 කපන්න මෙහෙට අඳින්න වෙන්නේ. හරි? ඔන්න ඕක තමයි අපි අඳපු රේඛා දෙක. ඒ රේඛා දෙක ඡේදනය වන තැන. ඒ කියන්නේ ඒ දෙන්න එකට සෙට් වුණු තැන. ඒ දෙන්න එකට ගෑවුණු තැන. මේ ගෑවිලා තියෙන මෙන්න මං ඇඳපු y සමානයි 3 මෙන්න කලින් ඇඳපු y සමානයි ඍණ 2යි x ධන 1. මෙන්න මේ තියෙන්නේ ඒ දෙන්න එකට ගෑවිච්ච තැන. ඔන්න ඔය ගෑවුණු තැනේ මොකද්ද ලියන්නේ කියන්නේ? ඛණ්ඩාංග ලියන්න. ඒ දෙන්න එකට ඔන්න ඔය ගෑවුණු තැනේ ඛණ්ඩාංග ලියන්න කියලා කියනවා. දැන් මගේ ප්‍රස්තාරය නම් මෙතනින් තමයි ගෑවිලා තියෙන්නේ. මං හිතනවා ඔයාලගෙත් එහෙම වෙන්නේ නැති කියලා. මට කොට රූල් නැති වුණාට මං පොඩ්ඩක් හරියට ටික ඇදලා තියෙනවා. හරි ඛණ්ඩාංග ලියන්නේ කොහොමද? මෙන්න ඡේදනය වුණු ලක්ෂය ඛණ්ඩාංග ලියද්දි මුලින්ම x ගේ උත්තරේ ඊට පස්සේ y ගේ උත්තරේ. හරි x ගේ උත්තරේ ගන්න මෙන්න x අක්ෂය යටට ආපු x හම්බෙන්නේ ඍණ 1. මේ y හම්බෙන්නේ ධන 3. එහෙනම් ඛණ්ඩාංග කියලා ඍණ 1 ධන 3. ඍණ 1 ධන ප්‍රස්ථාර පොඩ්ඩක් තමාරු කොටසක් නෙමෙයි. හරිද? ඍණ 1 ධන 3. යනවා ඉස්සරහට. තනියම රෙකෝඩින් එකක් කරන එක හරිම අමාරුයි. 4 වෙනි කොටස ප්‍රමිලක් අතර y සමානයි ඍණ 2x ධන 1 රේඛාවට සමාන්තරව බිඳුව ඍණ 3 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. y සමානයි ඍණ 2x ධන 1 රේඛාවට. දැන් අපි y සමානයි ඍණ 2x ධන 1 කියලා රේඛාවක් ඇඳලා. එයාව පොඩක් නෝට් කරගන්න. එයාට සමාන්තරව රේඛාවක් අඳින්න ඕනේ. අඳින්න කියන්නේ නැහැ. හරිද? එයාට සමාන්තර රේඛාවක් තියෙනවලු. එයාට සමාන්තරව අඳින රේඛාව බිඳුව ඍණ 3 කියන ලක්ෂ්‍ය හරහා යනවලු. හරිද? එතකොට අලුතින් අඳින කෙනාගේ සමීකරණය අහනවා. හරිද? අඳින්න කියන්නේ මම ඇඳලා පෙන්නන්නම්. මෙයාට දැන් මෙන්න මෙයාට දැන් y සමානයි ඍණ 2x ධනය කියන්නේ. එයාට සමාන්තරව රේඛාවක් තියෙනවලු. ඒ රේඛාවේ එක පොයින්ට් එකක් එක ලක්ෂයක් බිඳුව ඍණ 3 හරහා යනවලු. බිඳුවේ ඍණ 3 කියන්නේ කොතනද? x ගේ බිඳුව y ගේ ඍණ 3. මෙතනින් යනවා කියලා කියන්නේ මෙතනින් කපාගෙන යනවා ඇති. මෙන්න මෙයාට සමාන්තරව. පුතා සමාන්තරව කියලා කියන්නේ මේ සමාන්තරව කියලා කියන්නේ මෙයාට පැත්තටම මෙහෙම යනවා ඇති. එන මෙහෙම යන්නේ මෙයාට මෙතනින් යනවා කියලා කියන්නේ මේ ඒ අඳින අලුත් රේඛාව මෙතනින් කොහොම යනවා ඇති. එතකොට මේ දෙක සමාන්තර වෙනවා ඇති. එහෙම නේද කියන්නේ? හරි. මෙතනින් කැපෙනවා කියලා විතරයි දැන් අපි අනිත් ඛණ්ඩාංග දන්නේ නැහැ අලුත් කෙනාගේ. මොකද්ද ලියන්නේ කියන්නේ? අලුත් කෙනාගේ සමීකරණය. දැන් අපි ඔළුවට එනවා. හරි. සරල රේඛාවක සමීකරණය අනිවාර්යයෙන්ම y සමානයි mx ධන c. එතකොට සමීකරණයක අපි m අකුරයි c අකුරයි වෙනස් කරලා ලියන්නේ. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩයනේ. එතකොට අනුක්‍රමණය අපිට සාමාන්‍යයෙන් මේ 9 වසර නිසා අනුක්‍රමණය අපිට දීලා තියෙනවා මේකයි කියලා. අන්තක්ඛණ්ඩයනේ අපි හොයාගන්න ඕනේ. අන්තක්ඛණ්ඩය කියන්නේ ඔයා අඳින ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන තැන තියෙන ඉලක්කම. මතකද මේක? මේ ඔයා අඳපු ප්‍රස්ථාරයේ මේ ඔයා අඳපු ප්‍රස්ථාරයේ මෙන්න ඔයා අඳපු ප්‍රස්ථාර කැලල මෙන්න ඔයාගේ y අක්ෂය මෙන්න ඔයාගේ y මෙන්න ඔයා අඳපු ප්‍රස්ථාරයේ බලන්න මේ මෙතනින් තමයි මේ දෙන්න එකට ගෑවෙන්නේ. මෙන්න y අක්ෂය මෙන්න කපපු ඉලක්කම. මොකද්ද තියෙන්නේ? 1. එහෙනම් එකෙන් ධන එකෙන් නම් ගෑවෙන්නේ පුතා c ගේ උත්තරේ 1 වෙන්න ඇති මේ මෙයාගේ කාගේද
y සමානයි ඍණ 2x ධන 1 c ගේ උත්තරේ 1යි. ඉතින් ඇත්තනේ. y සමානයි ඍණ 2x ධන 1 කියලා අපි අර කලින් අඳපු ප්‍රස්තාරේ බලන්න පුතා. m වෙනුවට තියෙන්නේ ඍණ 2 c වෙනුවට තියෙන්නේ ධන 1. ඒ කියන්නේ අපි අඳපු කෙනාගේ මෙන්න මේ පරණ කෙනාගේ අනුක්‍රමණය ඍණ 2යි අන්තක්ඛණ්ඩයේ ධන 1යි. හරි. අන්තක්ඛණ්ඩය අනිවාර්යෙන් ධන 1 වෙන්න ඕනේ. මොකද එකෙන් තමයි යාව y කපන්නේ. එයාගෙන් වැඩක් නැහැ. අලුතින් ඇඳපු කෙනාගේ සමීකරණය ලියන්න නම් අපි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය අනිවාර්යෙන් දැනගෙන ඉන්න. පුතේ හොඳට මතක් කරගන්න අපි කිව්වා සමාන්තරව යන සරල රේඛාවල අනුක්‍රමණ සමානයි. ඒකට තමයි පුතා සමාන්තරයි කිව්වේ. නැත්නම් අපිට අනුක්‍රමණය දෙන්න බෑ. මේ රේඛා දෙක සමාන්තරව යන්නේ. ඒ රේඛා දෙකේ අනුක්‍රමණ මොකද වෙන්න ඕනේ පුතේ? සමානයි. එහෙනම් මෙන්න මේ අනුක රේඛාවේ m ගේ උත්තරේ ඍණ 2යි නම් අනුක්‍රමණයේ ඍණ 2යි නම් මේ අලුතින් හඳින කෙනාගේ අනිවාර්යයෙන්ම අනුක්‍රමණය වෙන්න ඕනේ ඍණ අන්තක්ඛණ්ඩය අපිට බලලා ලියන්න පුළුවන්. මෙන්න මේ අඳපු කෙනා y කැපේ ධන 1කින් වගේ මෙන්න මේ අලුතින් ඇඳෙන කෙනා y කපන්න යන්නේ කීයද? ඍණ 3. මේ y අක්ෂය අලුත් කෙනයි හම්බෙන්න යන්නේ ඍණ. එහෙනම් මෙයාගේ c වෙනවා ඍණ 3. ලියනවා සමීකරණය වෙනස් කරලා y සමානයි m වෙනුවට ලියනවා ඍණ 2යි x c වෙනුවට ලියනවා ඍණ 3. මෙන්න මේක තමයි යෝග්‍ය. ප්‍රශ්න ඉවරයි. හරි අපිට අග්ගාලා ප්‍රශ්නාංග 3 බලමු. දැන් මේකේ සිංහල වැරද්දක් තියෙනවා මම ඒ ටික කියාගෙන යනවා. 3x ඍණ 1 ධන දර්ශක සහිතව ලියන්න වෙන්න ඕනේ. ඔයාලගේ පේපර් එක තියනවා කියලා මම හිතනවා. ඊට පස්සේ අගේ සොයන්න කියන ගැටලුවේ 2 4 වෙනි බලය, 2 ඍණ 3 වෙනි බලය මෙන්න මෙතන පුතාලා වෙනස් කරගන්න. මෙතන 2 බිංදුව වෙනි බලයේ 6 වෙනි බලය කියලා එන්න ඕනේ. 2 බිංදුව උතන්ට එන්න ඕනේ 4 නෙමෙයි. ඊට පස්සේ 3 වෙනි එක ප්‍රකාශය සරල කර පිළිතුර ධන දර්ශක සහිතව ලියන්න. ඊට පස්සේ සාධක කරන්න නෙමෙයි සාධක වෙන් කරන්න කියලා එන්න ඕනේ. හරි. ඔන්න ඔය ටික තමයි අපි හදන්නේ. හරි. 3x ගේ ඍණ පළවෙනි බලය ඍණ 1 වෙනි බලය ධන දර්ශක කරන්න කියලා කියනවනේ. එතකොට අපි දන්නවා පුතා ඍණ දර්ශක ධන දර්ශක කරන්නේ උඩ යට මාරු කරලා. ඒ කියන්නේ හරයේ කෙනා ලවයට යවනවා ලවයේ කෙනා හරයට යවනවා. එහෙනම් 3 එයාගේ නැහැ. 3 අවුලක් නැහැ. 3 හැම උඩ හිටියට කමක් නැහැ. එහෙනම් මාරු කරන්න ඕනි කවුද? x වගේ එනවා යට. මෙන්න මෙහෙම 3 ඉන්නවා x එනවා යටට. එතකොට එයා ඍණ 1 කියන දර්ශකයේ දන්න එකක් වෙනවා. 3 යට x ගේ ධන 1 කියන්නේ xම තමයි. ඔය x ගේ ධන 1 කියලා ලියුවා කියලා කිසි වැරද්දක් නැහැ. නැත්තම් අපිට මේකම ලියන්න පුළුවන් x ද 3 කියලා දාන්න x ගේ 3 x ගේ 3යි. හරිද? අගේ හොයමු අපි 2 4 වෙනි බලය කියලා කියන්නේ දර්ශක විහිදවලා ලියුවොත් අපි 2 ගුණින් කිරීම 2 ගුණින් කිරීම 2 ගුණින් කිරීම 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි කියලා උත්තරේ 16ක් වෙනවා. 2 ඍණ 3 අපිට ඍණ දර්ශක තියෙද්දී අගේ හොයන්න බෑ. එහෙනම් මුලින්ම ඍණ දර්ශකයේ ධන දර්ශකය කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? දැන් මෙයාලා ඉන්නේ ඉරේ මුඩ. ඒ කියන්නේ මෙයාලා ඉන්නේ ලවයේ. අපිට පෙවුන් නැති වුණාට යට තියෙනවා එකක්. එතකොට මේ 2 ඍණ 3 ගේන්න වෙනවා කොහෙද? හරයට යට නෙමෙයි. එයා එතකොට 2 ධන 3ක් වෙනවා. දැන් උඩ ඉතුරු වෙනවා එකක්. මේක නෙමෙයි ගියා උඩ ඉතුරු වෙනවා එකක්. හරි. දැන් 2 3 වෙනි බලය කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. මේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. උඩ ඉන්නවා එකක්. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 8යි උඩ ඉන්නවා එකක්. උත්තරේ පුතා 8ෙන් 1යි යා. 8ෙන් 1යි. 2 බිංදුව වෙනි බලයේ 6 වෙනි බලය. 2 බිංදුව වෙනි බලය වගේ 6ක්. අපි ඉගෙනගෙන තියෙනවා ඕනෙම කෙනෙක්ගේ බිංදුව වෙනි බලයේ උත්තරේ 1යි. එහෙනම් මෙන්න මේ 2 බිංදුව වෙනි බලය කියලා කියන්නේ වරහන් ඇතුලෙන් එන උත්තරයක් 1යි. එයාලගේ 6 වෙනි බලය. ඉතින් එක කොච්චර ගුණ කර කර ගියත් අන්තිමට ඉතුරු වෙන්නේ එකම තමයි. හරි.
අපි මේක හදමු. P ගේ දෙවනි බලය ඍණ 1 වෙනි බලය. පුතා ඍණ 1 ඍණ 1 කියන දර්ශකය අපි මොකද කරන්නේ? ඍණ 1 ධන එකක් කරගන්න ඕන නිසා යවනවා ඉරේ යටට මේ ඍණ 1 ධන එකක් කරගන්න ඕන නිසා තමයි මම මේක ඉරේ යටට යවන්නේ. එතකොට උඩ කවුද ඉතුරු වෙන්නේ? මේ බලන්නකෝ උඩ ඉතුරු වෙනවා එතකොට Q ගුණ කිරීම P ගේ 3 මේ P ගේ දෙකේ ඍණ 1 යටට එවුවාම ඍණ දර්ශකය මාරු වෙලා එයා ධන දර්ශකයක් වෙනවා. එතකොට P ගේ දෙකේ ඕනනම් ලියන්නම් ඉතින් මම ධන 1. දැන් මේ උඩ සෙට් එක හරි. දැන් යට ඉන්නවා P ගේ 5. යට ඉන්න Q ගේ ඍණ දෙක මම උඩට යවනවා. මොකද එයාගේ දර්ශකයේ ඍණනේ මාරු කරන්න ඕන. ඒකට එයාගේ Q ගේ දෙක යට. sorry Q ගේ ඍණ දෙක යට හිටපු කෙනා උඩට එනවා. ගාන මෙන්න මේ විදිහට මාරු වෙනවා. දැන් දෙකේ එක කියලා කියන්නේ P ගේ දෙවෙනි බලයෙන්නේ උතන ඉන්නේ. හරි අපිට පුළුවන් සුළු කරලා දාන්න පුළුවන් තරම්. නේ? ඕනනම් මම දිග ඇරලා පෙන්නනම් දිග ඇරලා පෙන්නුවොත් අපිට පටපට ගාලා කපාගෙන යන්න පුළුවන්. හරි. හරි. සුළු කිරීමක් තමයි තියෙන්නේ. මම දිග ඇරලා පෙන්නම් නම් කවුරු හරි ළමයින්ට මේක කපන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. Q ගුණ කිරීම P ගෙන් 3 දෙනයි කියන්නේ 1 2 3යි මේ. Q ගෙන් 2යි 1යි 2යි. මෙහෙම කට්ටියක් තමයි උඩ ඉන්නේ. දැන් යට ඉන්නවා දෙකේ පළවෙනි බලය කියන්නේ ළමයි දෙවෙනි බලයටම තමයි. P ගේ දෙන්නෙක් ඉන්නවා. එතකොට අපි ඉගෙන ගන්නවානේ බලයක බලයක් කියලා. P ගේ දෙවෙනි බලයෙන් එක්කෙනයි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ P ගේ දෙවෙනි බලය තමයි ඉන්නේ. කියන්නේ P ලා දෙන්නෙක් විතරයි ඉන්නේ. P ගුණ කිරීම P. ඊට පස්සේ මෙතන P ගෙන් 5යි. 1යි 2යි 3යි 4යි 5යි. හරි මම දිග ඇරලා පෙන්නන්නේ. දිග ඇරලා පෙන්නුවම ලේසි නිසා කවුරු හරි දරුවෙක්ට පුළුවන් මේක දිගාරින්න නැතුව අපිට දර්ශක නීති පාවිච්චි කරලා නේද මේ දෙන්න එකතු කරලා අර කඩිය බෙහෙත් අඩු කරලා ගන්න පුළුවන්. හරි? හරි. එහෙම නැත්නම් මම කපලා පෙන්නන්න යන්නේ. දැන් අර උඩ ඉන්න කට්ටියට යට ඉන්න කට්ටිය කපාගෙන යනවා මේ. P ගේ 3 දෙනෙක්ට මෙතන 3 දෙනෙක් අයින් කරනවා. එච්චරයි අයින් වෙන්නේ නේද? හරි. උඩ ඉතුරු වෙනවා Q 1යි 2යි 3යි. Q ගේ 3 වෙනි බලය. Q ගේ 3 වෙනි බලය යට ඉතුරු වෙනවා P ගේ 1යි 2යි 3යි 4යි. P ගේ 4 වෙනි බලය. ඔන්නෝම ඉවර වෙනවා. ඊළඟට සාධක වෙන් කරන්න x වර්ගය ධන 5x ඍණ 24 ත්‍රිපද ප්‍රකාශනය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය x වර්ගයේ සංගුණකය ඒ කියන්නේ x වර්ගයේ ඉස්සරහා ඉන්නේ කවුද පේන්නේ නැති වුණාට එකක් එයා ගිහින් අපි ගුණ කරනවා පිටිපස්සේ ඉන්න නියත පදයක් එක්ක ඒ කියන්නේ ඉලක්කමත් එක්ක x වර්ගයේ ඉස්සරහා ඉන්න ඉලක්කම ගුණ කරනවා පිටිපස්සේ ඉන්න ඉලක්කමත් එක්ක. එතකොට එක් වාරයක් ඍණ 24 ගුණ වෙලා අපිට හදනවා ඍණ 24. දැන් අපි ඉලක්කම් දෙකක් හොයාගන්න ඕනේ. ඒ අපි හොයාගන්න ඉලක්කම් දෙක ගුණ වෙලා හැදෙන්නත් ඕනේ ඍණ 24මයි. ඒ ඉලක්කම් දෙකම එකතු හරි අඩු හරි වෙලා හැදෙන්න ඕනේ. මෙන්න මේ මැද ඉන්න ධන 5. ඒ කියන්නේ x ගේ සංගුණික x ඉස්සරහා ඉන්න ධන 5. මොකක්ද ඉලක්කම් දෙක? 24 හැදෙන විදි බැලුවම ළමයි 8 වරක් 3න් 24 හැදෙනවා 8න් 3ක් අඩු කරාම 5 හැදෙනවා. දැන් ලකුණ දාන්න ඕනේ. අපිට හැදෙන්න ඕනේ ඍණ 24ක්. එතකොට ධනයි ඍණයි ගුණ කරොත් තමයි ඍණ හැදෙන්නේ. හැබැයි අපිට හැදෙන්න ඕනේ ධන 5ක්. එතකොට 8න් 3ක් අඩු කරාම 5යි කියලා ලොකු එක්කෙනාගේ ලකුණ කියලා වෙන්නේ ගන්න දාන්නේ. ඒ නිසා මම මෙයාට ධන දාලා මෙයාට ඍණ දානවා. ධනයි ඍණයි 8න් 3ක් අඩු කරාම ධන 5යි. එහෙනම් ගෙනත් දැම්මා x වර්ගය මැද ඉන්න 5x වෙනකොට තමයි මේ දෙන්න ඉන්නේ. ධන 8යි x අනිත් කෙනා ඍණ 3යි x අනිත් කෙනා ඍණ 24 පිටිපස්සේ ඉන්න යා වෙනස් වෙන්නේ නැහැ. දෙන්න වෙන් කරා x මට පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන්. එතකොට x ධන 8 ඉතුරු වෙනවා. ඍණ 3 ගන්න පුළුවන් පොදු සාධකයක් විදිහට. එතකොට මේ ඍණයි කියලා තමයි මේ ඔක්කොම ධන වෙන්නේ x. ධන 24 බෙදීම 3 8යි. එහෙනම් එක සාධකයක් තමයි x ධන 8 දෙපාරක් ලියන්නේ නැහැ. එළියේ ඉන්නවා x ඍණ 3. මෙන්න මේ විදිහට අපිට මේක සාධක වෙන් කරගන්න. හරිද? ඔන්න අපිට අපිට සාධක වෙන් කරගන්න පුළුවන්. 9 ඍණ y වර්ගය. වර්ග දෙකක අන්තරයක්.
වර්ග දෙකක අන්තරයක්. පුතා මෙයා වර්ග වෙලා මෙන්න අඩු කිරීමක් තියෙනවා. එහෙනම් අරයවත් 9ක් වර්ග වෙන්න ඕනේ. 9 කියන්නේ 3 වර්ගය ඍණ y වර්ගය ලෙසි 3 ඍණ y කියලා කියන්නේ එක සාධකයක්. ලකුණ මාරු කරා 3 ධන y කියලා කියන්නේ තවත් සාධකයක්. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ සමීකරණ විසඳන්න යන්නේ. එතකොට දැන් සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ අපි x ගේ උත්තරේනේ ගන්න ඕනේ. එතකොට x සමානයි කියලා තමයි උත්තරේ එන්නේ. බලන්න. අපිට මෙතන x තැන් දෙකක ඉන්නවා. වරහන් දෙකක ඉන්නවා. එහෙනම් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? x තනි කරන්න බෑ. x තැන් දෙකක ඉන්නවා. ඒ නිසා ඔය වරහන් අපි සුළු කරලා ඉන්න මුලින්ම. වරහන් අයින් වෙන්නේ වරහන් ඉස්සරහ ඉන්න ඉලක්කමේ. හරිද? පිටිපස්සේ ඉන්නත් පුළුවන්. නමුත් ඉස්සරහ ඉන්න ඉලක්කමේ මේ වරහන් මොකද වෙන්න ඕනේ? ගුණ කරන්න ඕනේ. එහෙනම් 3 ගුණ කිරීම x මෙතන හැදෙනවා 3x 3 ගුණ කිරීම ධන 2 ධන 6යි මන 2 6යි ඍණ 2 ගුණ කිරීම x මෙතන හැදෙනවා ඍණ 2යි x ඍණ දෙවරක් ඍණ 1 ඍණයි ධනයි දෙවරක් 1 2යි. එහෙනම් මෙන්න මේ වගේ එකක් තමයි වරහණෙන් ඉන්නේ එළියේ ඉන්නා දෙක. තව සුළු කරන්න පුළුවන් මට 2 3x ඍණ 2x අඩු වෙනවා. එතකොට 1x කෙනෙක් ඉතුරුයි ධන 6 2යි 8යි. සමානයි 20. හරි. දැන් බලන්නකො කොච්චර සරල වුණාද කියලා ගන්න. දැන් මොකද කරන්නේ? දැන් අපිට x තනි කරන්න පුළුවන්. එක්ක ඔයාට මෙන්න මේ x ධන 8 කියන වරහන අයින් කරන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම අර දෙක අයින් කරන්නත් පුළුවන්. පුතා මේ හැම වෙලෙම මෙතනින් ගුණ කිරීමේ දෙකක්. එහෙනම් එයා නැති කරන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මේ පැත්ත කැපෙයි. x ධන 8 සමානයි 20 බෙදීම 2 10යි කියලා උත්තරේ එනවා. දැන් ධන 8 නැති කරන්න ඍණ 8ක් දාන්න පුළුවන්. මම කෙලින්ම මේ පැත්තට විතරක් දානවා. 10 ඍණ 8ෙන් උත්තරේ එනවා. يعني x සමානයි 2යි කියලා. x ගේ උත්තරේ 2යි. ඕමම බලන්න. ඔතන ඇති සමගාමී සමීකරණ ගන්න. සමගාමී සමීකරණ. අඹ ගෙඩි දෙකක් හා එහෙම වෙන්න ඕනේ. අඹ ගෙඩි දෙකක් හා ඇපල් ගෙඩි තුනක් මිලදී ගැනීමට රුපියල් 525ක්ද අඹ ගෙඩි හතරක් හා ඇපල් ගෙඩි තුනක් මිලදී ගැනීමට රුපියල් 675ක්ද වේ. අඹ ගෙඩියක මිල x ඇපල් ගෙඩියක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. එය විසඳීමෙන් අඹ ගෙඩියක සහ ඇපල් ගෙඩියක මිල වෙන වෙනම හොයන්න කියලා කියන්නේ. ඉතින් පුතා හරිම ලේසි. එක අඹ ගෙඩියක් x නම් මෙතන අඹ ගෙඩිය අපිට ගන්න ඕනේ 2යි x. මෙන්න අඹ ගෙඩිය 2. එක ඇපල් ගෙඩියක් y නම් අපි මෙතන ගන්න ඇපල් ගෙඩි 3ක්. ඒ කියන්නේ 3යි y. මෙන්න මේ ඔක්කොම ගන්න යනවලු. ඒ කියන්නේ එතකොට පුතා ඔක්කොම ටික ගන්න යනවලු සමානයි 525යි. මම විතර විසඳන්නේ නැහැ. ඔයාලට විසඳ ගන්න පුළුවන් කියලා හිතනවා. මම ගොඩනගලා දෙන්නම්. 525යි පළවෙනි සමීකරණය. ඒකෙම කියනවා අඹ ගෙඩි 4යි. ඒ කියන්නේ x ගානේ 4යි x. මෙන්න අඹ ගෙඩි 4ක් ගත්තා. ඇපල් ගෙඩි 3ක්. එක ඇපල් ගෙඩියක් y. ඒතකොට 3ක් කියන්නේ 3යි. y මේ ඔක්කොම ගන්න යනවා 575. දැන් ඔයාලට මේක විසඳගෙන යන්න පුළුවන්. මෙතනට එනකම් අතර දෙන්න. මොකද රෙකෝඩින් එක නැත්තම් ටික් වෙනවා. Okay. මේ 6 වෙනි ප්‍රශ්නේ ගැන චුට්ටක් මට කතා කරන්න ඕනේ. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා ළමයි. p මෙන්න මෙතනට දාගන්න ඕනේ. මෙතන නෙමෙයි p තියෙන්නේ. හරි? රූපයේ දී ඇති දත්ත අණුව p q r හා s කෝණවල අගයන් හේතු දක්වමින් සොයන්න. මම මෙතන පොඩ්ඩක් ටක් ගාලා ඔයාලට කියනවා. ඔයාලට පේනවා මේක ඇතුලේ ත්‍රිකෝණ තියෙනවා. ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. ඒක ඇතුලේ තව ත්‍රිකෝණ තියෙනවා. සමාන්තර රේඛා ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා නම් ඕනම ළමයෙක්ට පේනවා මෙන්න මේ q සහ c ප්‍රතිබිම්බ කෝණ වෙනවා. මේ තියෙන්නේ x එකක් වගේ පැතිරලා ගිහින් තියෙන මේ තියෙන ප්‍රතිබිම්බ කෝණ. ප්‍රතිබිම්බ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් q ගේ උත්තරේ c යි කියලා ලියන්න පුළුවන්. මම උත්තර ලියන්නේ නැහැ.
ටක් ලියන්න. ලියන්න අමාරුයි. Q ගේ උත්තරේ CI කියලා ලියන්න පුළුවන්. එතකොට Q CI. ඊට පස්සේ තව ඔයාලට පේන්න ඕනේ මෙතන. බලන්න ළමයි Z අකුරක් යනවා පේනවද? Z අකුරක් කියන්නේ සමාන්තර රේඛා තියෙද්දි අපිට මේ සමාන්තර රේඛා තුනක් කරනවා. මේ අනිත් Z ඔම් කරගෙනවා. මෙන්න මෙතනින් කරගෙනවා Z. Z එක්කෙනෙක් D අනිත් කෙනා කවුද වෙන්නේ? 35යි. එහෙනම් Z ගෙන් මොකද්ද කියන්නේ? Z කියන්නේ මොකද්ද මේ කෝණේ නම? ඒකාන්තර කෝණ විශාලත්වයේ සමානයි. එහෙනම් P ගේ උත්තරේ 35යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ R ලේසි. R ඔයාලට පේනවා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය දාන්න පුළුවන් කියලා. මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේකට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන 180යි. එහෙනම් එක්කෙනෙක් 35යි. අපි දන්නවා දැන් මෙයා 100යි. එහෙනම් 180න් 100කුයි 35කුයි අඩු කර ආදි උත්තරෙත් එනවා. එච්චරද හොයන්න කියන්නේ අපිට P Q R සහ S. S හොයන්නත් ඕනේ. S ඉන්න මෙන්න මෙතන. බලමු කොහොමද අපි S හොයන්නේ කියලා. S අපිට හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නේද ළමයි? සරල රේඛාවක් මත බද්ධ කෝණ මේ බලන්නකෝ. මෙන්න මේ සරල රේඛාව මෙන්න මේ සරල රේඛාව ගත්තොත් මෙන්න මේ සරල රේඛාවට තියෙන බද්ධ කෝණය. මේ තුන දෙනාගම එකතුව අංශක 180යි. එහෙනම් 180න් 70කුයි 35කුයි අඩු කරලා ඔයාලට x ගේ උත්තරය හදාගන්න පුළුවන්. ඊට පස්සේ DEF කෝණය අංශක 80යි කියලා දීලා තියෙනවා. ගිහින් බලනවා කවුද DEF කියන්නේ? හරි. DEF කියන්නේ කවුද? කවුද DEF කියන්නේ? මේ බලන්නකෝ D දිනා E F ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අංශක 80යිලු. ළමයි මෙන්න මේ කෝණයට මේ දෙන්නම වෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව අංශක 80යි කියලා කියන්නේ. එතකොට මම මේ හදාගන්න පාත් එක ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් හදාගන්න. මේකේ රෙකෝඩින් එක දික් වෙන නිසා මම මෙතනින් ක්ලාස් එක නවත්තන්න කියන්නේ. එතකොට DEF කෝණය අංශක 80යි කියන්නේ මේ දෙන්නම 80යිනේ. එතකොට අපි දන්නවනේ ළමයි R ගේ උත්තරේ. දැන් ඔයාලා R ගේ උත්තරය මම හොයාගන්න නැතිනේ. එතකොට ඒ 80යි R අඩු කරොත් ඔයාට මේ මෙතන උත්තරේ මෙන්න මේ මුල්ල කීයද කියලා එයි. මොකද මේ දෙන්නම 80යි කියන්නේ. ඒ 80න් R අඩු කරොත් ඔන්න මුල්ල කීයද කියලා එයි. හරිද? අපෙන් අහන්නේ ළමයි EDC කෝණේ යගේ. කවුද EDC කියන්නේ? මෙන්න මේ මුල්ල. මෙන්න මෙයා කීයද කියලා තමයි අහන්නේ. මෙන්න මෙයා කීයද කියලා අහන්නේ. එතකොට බලන්නකෝ one shot දාන්න පුළුවන් මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙන්න මේ EDC කියන ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ තුන 180යි. ඉතින් මේක මුල්ලක් 70යි මේ මුල්ල කීයද කියලා ඔයාලා දැන් හොයාගන්න පුළුවන්. එහෙනම් 180 මෙතන අඩු කරන්න. එතකොට මෙයා කීයද කියලා එයි. හරි ඒකේ B කොටස ED සමාන්තරයි AC බව හේතු දක්වමින් පෙන්වන්න කියලා කියනවා. ED සහ AC සමාන්තරයි. එතකොට අපි දන්නවා රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න නම් එක්ක Z එකක් හැදිලා ඒ කොණ දෙක සමාන වෙන්න ඕනේ. එක්ක F අකුරක් හැදිලා කොණ දෙක සමාන වෙන්න ඕනේ. එක්ක C අකුරක් හැදිලා එකතු 180ක් වෙන්න ඕනේ. ඔය තුනෙන් එකක් පෙන්වනවා නම් හරි. බලන්න මෙතන ඒ වගේ මොනවාද පේන්න තියෙන්නේ. ED සහ AC නේ මම මේක මම ගන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. ED සහ AC හරි ED කියලා කියන්නේ මෙන්න මේ රේඛාවනේ. AC කියලා කියන්නේ මෙන්න මේ රේඛාව. මේ දෙක තමයි සමාන්තර වෙන්නේ. ED සහ සමාන්තරයි AC. හරි මේක චුට්ටක් කියන්න ඕනේ මේකේ ඔරිජිනල් එක මෙන්න මේක චුට්ටක් හැටිලා තියෙන ළමයි. ඊනේ රේඛාවන එක මේ හැටියට වගේ තමයි ගිහින් තියෙන්නේ. මම ඒකයි චුට්ටක් මේක මේ ස්ටොප් කරලා බැලුවේ සමාන්තරයි කියලා පේන්නේ නැති නිසා මේකේ තියෙන ඒකින් මෙහෙම ඇවිල්ලා ඊකින් මෙහෙම වගේ තමයි තියෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. හරි කොහොම හරි මෙන්න මේ EDAC කියන රේඛා දෙක සමාන්තර වෙන්න අර කියපු විදිහෙන් එකක් වෙන්න ඕනේ. ඒකට ඔයාලට මොනවද හිතෙන්නේ? C අකුර යනවා නම් ඔය ඕන එකක් ඔයාලට ලියන්න පුළුවන්. මෙන්න මෙතන C කරගෙන ඔයාලට වෙන්නද? එතකොට මෙන්න මේ කෝණය කරන්නේ 70යි 35යි එකතු කරාම 110යි කියලා අපි දන්නවා.
sorry 115. හරිද? මෙන්න මේ කොටේ කීයද කියලා ඔයාලා දැන් හොයාගෙන නැති. ඊට පස්සේ ඔයාලා මේ දෙක එකතු කරලා බලන්න 180ක් හැදෙනවා නම් ඔය රේඛා දෙක සමාන්තරයි. ඒක එක ඔප්ෂන් එකක් විතරයි. ඊට පස්සේ මේ හරිය නම් Z හදා ගන්න පුළුවන් නම් ඔයාලට කොහොමද Z හදන්නේ? මෙන්න මේ හරියන ඔයාලට මෙන්න මෙතන මුල්‍යයයි මෙතන මුල්‍යයයි සමානයි කියලා කියන්න පුළුවන් නම් ඒත් හරි. එහෙම අමාරුවෙන් ඕනේ නැහැ. අරතන්ට මිශ්‍ර කෝණ දැම්මනම් හරියට හැදෙනවා. හරි. ඔන්න ඔය වගේ කරන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි එකක් කරලා ඔයාලට පුළුවන් මේ කතන්දරේ 180යි මේ මොකද්ද සමාන්තරයි කියලා පෙන්නන්න. එහෙම නැත්නම් F අකුර ඔක්කොම මකලා බලමු. F එකක් යවනවා නම් අපි මෙතනින් කැරකෙන්න විතරක් එන්නත් පුළුවන්. මේකනේ දැන් සමාන්තර වෙන්නේ. එහෙනම් මේ මුල්ලයි මේ මුල්ලයි ස්ටාපු උත්තරේ උඩට ආපු උත්තරේ සමානයි නම් ඔබ හරියන්නේ. ඔන්න ඔය ඔප්ෂන් තුනේ නෝනිකක් ඔයාලට යූස් කරන්න පුළුවන් මේ වැඩේ කරන්න.